ආදරෙන් පිළිගන්නවා සිලෝන් ඊසි රෙසිපීස් අපේ YouTube channel එකට. ඔන්න අද වම්බුඩු සලාදයක් රසට හදාගන්න විදිය තමයි බලන්න යන්නේ. ඇත්තටම මේක හරිම රසයි. ඉතින් අපි යමු ඉක්මනින් වීඩියෝ එකට. මෙතන මම වම්බුඩු ග්‍රෑම් 300ක් විතර අරන් තියෙන්නේ. මේ ටික සෝදලා වම්බුඩු කරල මේ විදියට කොටස් වලට කපා ගමු. ඊට පස්සේ මෙන්න මේ විදියට දිග තීරු වලට නෙමෙයි ටිකක් කොට තීරු විදියට මේ ටික අපි කපා ගන්නවා. දැන් අපි කපාගත්ත බටු ටිකට කහ කුඩු තේ හැඳි භාගයක් ලුණු කුඩු තේ හැඳි කාලක් විතර එකතු කරලා හොඳින් මිශ්‍ර කරගමු. ඊළඟට මම මේ බටු ටික බෙද ගන්න මේ විදිහට පොල් තෙල් ටිකක් පෑන් එකට දා ගන්නවා. පොල් තෙල් ටික රත් වෙනකොට අපි කලින් ලුණු කහ දාලා අතගාගත්ත අපේ වම්බුටු ටික රන්වන් පාට වෙනකන් අපි බෙදගමු. මේ ටික අපි සාමාන්‍ය ගින්දරේ ගොඩක් කර ගන්න නැතුව බෙද ගන්න ඕන. මේ ටික බෙදෙන අතරතුර අපේ සලාදයට ඕන කරන ලුණු ටික කපා ගන්නවා. සාමාන්‍ය ප්‍රමාණයේ බී ලුණු ගෙඩි 2ක් විතර. තව තක්කලි ගෙඩියක් හීනියට කපා ගමු. මම මෙතනදී අද එකතු කරගන්නේ නයි මිරිස් කරල් 2ක්. ඔයාලා සැර අඩුවෙන් කනවා නම් අමු මිරිස් කරල් 2ක් මේ වෙලාවේ එකතු කරගන්න. මේ විදිහට කපාගත්ත ලුණු තක්කලි මිරිස් ටික අපි දැන් බෝල් එකකට දාගමු. දැන් මේ ඔයාලට පේන්නේ අපේ වම්බුටු ටික බෙදිලා මේ ගානට වම්බුටු බෙදුනහම ඇති. ඉතින් අපි මේ ටික ලිපෙන් බාගෙන තෙල් ටිකක් බේරෙන්න තියලා තියමු. ඊළඟට අපි කලින් කපාගත්ත ලුණු තක්කලි මිරිස් මිශ්‍රණයට අපේ රස අනුව ලුණු කුඩු ටිකක් ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. ඒත් එක්කම අපි බෙදගත්ත බටු ටික එකතු කරගන්නයි දැන් යන්නේ. මේ විදිහට අපි කපාගත්ත ලුණු තක්කලි මිරිස් මිශ්‍රණයට බටු ටික එකතු කරගන්නවා. ඊළඟට අපි දෙහි යුෂ ටිකක් හොඳින් මේකට එකතු කරගමු. දෙහි යුෂ එකතු කරලා මේ ඔක්කොම ටික අපි හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් ඔන්න මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස වම්බුටු සලාදය. මේක ඇත්තටම හරිම රසයි. කැම රුචිය අඩු වෙලා තියෙන කෙනෙක්ට උනත් මේ ටික හදාගෙන බත් ටිකක් කන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න. channel එක subscribe කරන්න කියලා තාතරෙන් මතක් කරනවා. හැමෝටම ස්තුතියි.